දකින්නෝනේ මං ඉන්නේ පොළොන්නරුවේ තියෙන ඓතිහාසිකම ස්ථානයක් කරන උත්තරාරාමය නොහොත් ගල් විහාර සංකීර්ණය. විශේෂත්වය තියෙන්නේ මං දැන් ඉන්නේ රාත්‍රී කාලේ සාමාන්‍යයෙන් හවස 6න් පස්සේ පොළොන්නරු පුරාවිද්‍යා සංකීර්ණයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ ප්‍රධාන පිසුමින්. නමුත් ඇතුළට ආවට පස්සේ රෑ 7-8 වෙනකන් රැඳීමද තහනමක් නැහැ. ඒ හින්දා මම දැන් රාත්‍රියේ මෙතෙන්ට හෙලෙන්නේ සුවිශේෂී දර්ශන කිහිපයක් ඔබට පෙන්වන්න. දවල් කාලයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ නැති විස්මිත කැටයම් ටිකක් අපිට රාත්‍රී කාලයේ සඳ එළියට දැක ගන්න පුළුවන්. ඒ විස්මිත කැටයම් ටික ඔබට පෙන්වන්න තමයි මම මේ විශේෂ වීඩියෝ කරන්නේ. මම ඊට කලින් වීඩියෝස් කරලා තියෙනවා ගල් විහාරය පිළිබඳ. රාත්‍රී කාලය පිළිබඳව කරන පළවෙනි වීඩියෝ එක මේ. ඒ වගේම ගල් විහාරයේ සැබෑ ආශ්චර්ය විඳ ගන්න නම් ඇත්තටම රාත්‍රියට පැමිණෙන්න ඕනේ ගල් විහාරේ නරඹන්න. එතකොට තමයි ඔයාලට මේ තියෙන කැටයම් වල සියුම් බව හරියටම දැක ගන්න පුළුවන්. මොකද දහවල් කාලයට ඉර එළියට ගොඩක් කැටයම් අපිට පේන්නේ නැහැ. රාත්‍රී කාලයේ සඳ එළියට සාමාන්‍යයෙන් දවල් කාලයට වඩා බොහොම පැහැදිලිව අපිට කැටයම් දැක ගන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් නම් රාත්‍රී කාලයේ පැමිණෙන්න ගල් විහාරය නරඹන්න. ඔයාලට විස්මිත වූ දසුන් නැරඹීමේ හැකියාව තියෙනවා රාත්‍රී කාලයට පැමිණෙනවා. එහෙනම් අපි යමු වීඩියෝවට. මේ පොළොන්නරු ගල් විහාරයනොත් උත්තරාරාමය පිළිබඳ රාත්‍රියේ ගෙන එන වීඩියෝ. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා, සිව්හෙළ උරුමය සොයා, සිව්හෙළ උරුමය සොයා. දයාලුන් ඔයාලා මේ දකින්නේ සැතපෙන බුදුරුව පොළොන්නරු ගල් විහාරේ. ඔයාලට දැක ගන්න පුළුවන් මේ බුදුරුවේ කොච්චර සියුම්ව කැටයම් කරලා තියෙනවද. සිවුරේ රැලි පවා තාමත් සියුම්ව කැටයම් කරලා තියෙනවා. ඔයාලට පේනවා. හොඳට බලන්න රැලි තුන කැටයම් කරලා තියෙනවා. ඉතාමත් සියුම් ආකාරයෙන්. ඒ වගේම ඔයාලට හොඳින් බැලුවත් දැක ගැනීමට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ පපුව ප්‍රදේශය පවා ඉතාමත් සියුම් ලෙස කැටයම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දවල්ට ඉර එළියට මෙච්චර පේන්නේ නැහැ පැහැදිලිව මේ කැටයම්. රාත්‍රී කාලයට තමයි මේ විදිහට දර්ශනය වෙන්නේ. අපේ අතීතේ හිටපු ගල් කැටයම් කරෝ කොච්චර දක්ෂ වෙන්න ඕනද මෙච්චර නිර්මාණයක් මේ විදිහට සියුම් ලෙස කරන්න. කොච්චර දක්ෂ කලාකරුවෝ අපිට ඉන්නද ඒ කාලේ. ඒ වගේම පොළොන්නරු ගල් විහාරේ තියෙන හිටි පිළිම මේ
ආනන්ද හිමියන්ගේ කියලා තමයි කියන්නේ. ඒ පිළිමෙත් තමත් සියුම් විදිහට කැටයම් කරලා තියෙනවා. සිවුරේ රැලි ඒ වගේම බඩ ප්‍රදේශය ඉතාමත් සියුම් ලෙස කැටයම් කරලා තියෙනවා. ඒ වගේම අපිට දකින්න පුළුවන් දණහිස පවා පැහැදිලිව පේනවා. සාමාන්‍යයෙන් දවල්ට ටිකක් බලා ගන්න අමාරුයි. රැයට තමයි මේ විදිහට පැහැදිලිවම පේන්නේ. දණහිස පවා හොඳින් පිටට පේන විදිහට කැටයම් කරලා තියෙනවා. ඔච්චර දක්ෂ නිර්මාණ ශිල්පියෝ අපේ රටේ ඉඳලා තියෙනවද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඈතට බලන්න කොච්චර මේ දක්ෂ විදියට මේ නිර්මාණ ශිල්පීන් මේ නිර්මාණය කරලා තියෙනවද කියලා. ගොඩක් කලාවට දවල්ට මෙච්චර සියුම් කැටයම් පේන්නේ නැහැ රේලියට. රාත්‍රියට තමයි පේන්නේ. මේ හින්දි පිළිමෙත් කලින් පිළිම වල වගේම සියුම් කැටයම් රාශියක් වලට දැක ගන්න පුළුවන්. සිවුරේ රැලි බඩ ප්‍රදේශය වගේම පපු ප්‍රදේශය හොඳට බලන්න මේ සියලුම දේවල් අපිට දැක ගැනීමට පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා මේ නිර්මාණ ශිල්පී. ඉතින් ඔයාලත් රාත්‍රියට ගල් විහාරේ නරඹන්න ජීවිතේ එකපාරක් හරි ඒක නවම අත්දැකීමක් වෙයි. අපි ඊළඟ වීඩියෝෙන් හමු වෙමු.